අයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ එඩිටර්ස්ලාගේ පලවෙනි ලෙසන්න ගැන ඒ තමයි කැන්වා ඉන්ට්‍රඩක්ෂන් ඇන් සෙටප් කියන මොඩියුල එක ගෙන හරි ඕට මම් පඩF ගැටි දාල තියන්නම් ඕල එක බලන්න ඒකෙත් අපි මේක විස්තර සහිතව දාලා තියෙනවා හරි අපි දැම් බලමු මොකක්ද මේ කැන්වා කියන්නේ කිය කැන්වා කියන්නේ ඔන්ලයින් ග්‍රෆික් ඩිසයිනින් පලට්ෆෝර්ම් එක ඒ මුලින්ම මේ කාවෙනම් ඔන්ලයින් තැන් එක මොබයිල් ලැප්පයක් සහ ඩික්ස්ටොප් පැප්යක් විදිර තියෙනම ඩික්ස්ටොප් පැප් තමයි පාවිච්චි කරන්නේ ඔවාට කැමතිනම් පුළුවන් ඩෙක්ස්ටොප් පැප් එක යස් කරන්න හරි අපි කොහොමද මේ කැන්වායගේ එකකවුන්ටයක් හදන්න කියලා ඔයාගේ බ්‍රව්ස එක ඕපන් කරගන්න ඕන මමන යස් කරන්න කරෝම් ගොඩක් කන්න යස් කරන්න කරෝම් කරෝම් එක ඕපන් කරගෙන සර්ච් බා එකේ ටයිප් කරන්න කැන්වා කියලා CANVA බස්සේ සර්ච් කරන්න පලවෙනි ලිංක එක කලික් කරන්න ඕන ඊට පස්සේ මෙතන මේ උඩ තියෙන සයිනප් කියන බට්න එකදී මේ තියෙන්නේ කැන්වලාගේ ලෑන්ඩින් පේජ් එක මේ ලෑන්ඩින් පේජ් එකේ මේ තින මේ උඩ්ඩම සයිනප් කියලා මේ ගොඩ කලික් කරන්න ඊට පස්වට මේගේ ඔප්ෂන්ස් දෙකක්කේ වාල මේකෙන් මේ කටිනියවිත් Google කියන ඔප්ෂන් එක තෝරගන්න ඊට පස්සේ ඔතන ඔයාලගේ ඊමේල් එක පෙන්නයි ඔයාලා ඊමේලකට ඩබල් ක්ලික් කරන්න ඊට පස්සේ මේ කටිනියව් බට්න කොඩ එක පාරක් ක්ලික් කරන්න හරි දැන් ඔයා කැන්වා එකට රෙජිස්ට වෙලා ඉන්න මෙති දැන්වා කැන්වායකට රෙජිස්ට වෙලා තම ඉන්න දැම් බලමු ඔයාට කැන්වායක එකකවුන්් එකක් තිබ්බොත් ඔයා කලින් කැන්ව යස් කරලා තියෙනවනම් කොහොමද මේකට ලොග්ගවෙන්න කියලා ඔයා මෙතෙන්ට ගිහිල්ලා සර්ච් බායක කැන්වා කියලා සර්ච් කරන්න ඊට පස්සේ මෙතන පළවෙනි ලිංක ගොඩ කලික් කරන්න ඊට පස්සේ මෙතන තියෙනවේ ලොගින් කියන බට්න ගොඩ කලික් කරන්න නැත්තම් මේ යට ඔයාලගේ ඊමේල් එක තියේ ඊරස් මේ කටිනියෝ කියලා දම් පාට බට්න එකක් තිය ඔයාල මේ කටිනියෝ කියන දම් පාට බට්නය ගොඩ කලික් කරන්න එතකොට අපහවාලගේ ඉමෙල් එක මෙතට පෙන්න්න ඒක ඩබල් කලික් කරන්න ඊට පස්සේ කටිනියෝ කරන්න හරි දැන්ව යාලා ඉන්නේ කැන්වා එකේ හෝම් පේජ්ජගේ දැන් බලමි කැන්වාගේ හෝම් පේජ්ජගේ තියෙන දේවල් මොනාද කියලා ඔයාට මෙතන උඩිම වලාගන්න පුළුවන් ක්‍රියේට් කියලා බට්න එක මේකේ තමයි වලට බ්ලෑන්ක් පේජස් ගන්න පුළුවන් එතකොට ඊට යට තියෙන හෝම් කියලා බට්න එක මේක තමයි වලගේ ප්‍රජෙක්ස් මේවා කරපු ප්‍රජෙක්ස් බලාගන්න පුළුවන් මේ කුඩ කලික් කරත් එහෙම මෙතන මේ යුව ඩිසයින්ස් කියලදී මෙතන ඔයාලා කරපෝ ඩිසයින්ස් තමයි මෙතන පෙන්න්නන්නේ එතකොට මෙතනවාට බලාගන්න පුළුවන් මෙතන මේ ටැබ්ස් තුනත් තියෙන මේ සර්ච් බායක උඩ මේකේ මේ යුව ඩිසයින්ස් කියන එකෙන් ඔයාලගේ ඩිසයින්ස් බලන්න පුළුවන් වගේ මෙතන එහා පැත්තින ටෙම්පලේට්ස් කියන බට්න එකෙන් ඔයාලට වෙන කෙනෙක් කරපු ටෙම්පලේට් එකක් රීමික්ස් කරන්න වගේ ඒක එඩිට් කරලා ඔයාලගේ ඩිසයින් එක හදන්න වගේ මේවා පාවිච්චි කරන්න පුළුවන් ටෙම්පලේට්ස් ගැලරික බලන්න පුළුවන් ඊටත් එහා පැත්තේ අලුතෙන් ඔප්ෂණයක් ඇවිල්ල තියෙනවා කැන්වා AI කියලා දැන් කැන්වා එක AI මොඩල ඇත් තියෙනවා එක ඩිසයින්ස් හදන්න පුළුවන් අපි ඒ ගෙන පස්සේ කතා කරමු හරි දැන් අපි බලා බැලව නේද තාව එකක් තියෙනවලගේ ඩොකිමෙන්ට් එකට දාලා මේ බ්‍රෑන්් කියලා මේ බ්‍රෑන්් කියන්නේ හදිස්සියෝවාලා හිදනවාලා කම්පැනි එකක් කරනා කියලා එතකොට ඔයාලගේ ලෝග එකට දාන කලස් තිරණ එතකොට මේ කලස් මේකට දාලා සේව් කරලා තිබ්බොත් ඔයා මොනර ඩිසයින්යක් කරනකට ඔයාලට කලස් ඉක්මට පාවිච්චි කරන්න පුළුවයි කෙන්නේ හදිසි අමත කොනොත් එම මේකෙන් බලන් ඒක දාගන්න පුළුවන් ඒක තම බ්‍රෑන්් කියලා ඔප්ෂන්යක් දීලා තියෙන හරි දැන් අපි බලමු කොහොමද අපි මුලින්ම පලවෙනි ඩිසයින් එක මේක හදාගන්න කියලා අපි පෝස්ට් එකක් තමයි හදන්න යන්නේ මෙතන ඔයාගේ මේ ක්‍රියේට් කියන බට්න කොඩ ක්ලික් කර
එතකොට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ගොඩාක් choices තියෙනවා. මෙතන මේ ඉතින් create new කියන එක යට තියෙන්නේ ඔක්කොම ඔයාලට අවශ්‍ය වෙන දේවල් වගේ sizes තමයි. මේ email කියන එක අලුතෙන් ආවේ. ඔයාලට email එක ලියනකොට මේකෙන් හදලා ලියන්න පුළුවන්. හදලා ඔයාලට ඒක දාන්න පුළුවන්. එතකොට මෙතන poster කියලා තියෙනවා. මේක තමයි අපි අද පාවිච්චි කරන්නේ. ඒතකොට එහා පැත්තේ තියෙනවා Instagram post කියලා. ඊට පස්සේ presentation කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා flyer කියලා portrait මේවා ඔයාලට අත්‍යවශ්‍ය වෙන දේවල්. මෙතන තියෙනවා doc කියලා. doc කියන්නේ document එක type කරනකොට මෙන්න මේක තමයි පාවිච්චි කරන්න ඕනේ. මෙතන logo තියෙනවා. ඊට පස්සේ මෙතන Facebook post තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා. අද අපි පාවිච්චි කරන්න යන්නේ මෙතන තියෙන මෙන්න මේ poster කියන එක. ඔයාලට ඕන නම් මෙතන custom size ගන්නත් පුළුවන්. මෙතන මේකෙන් යටට ගියාම මෙතන මේ custom size කියලා තියෙනවා. ඔයාලා මේක උඩ ක්ලික් කරාම ඔයාලට මේ විදිහට ඔයාලට දිගකට මේක හදා ගන්න පුළුවන්. width කියන්නේ දිග. එතකොට height කියන්නේ උස. මේක මතක තියාගන්න. width කියන්නේ දිග, height කියන්නේ උස. එතකොට මේ යුනිට්ස් කියන්නේ මේ යුනිට්ස් වල තියෙනවා පික්සල් තියෙනවා. එතකොට මිලිමීටර තියෙනවා. එතකොට සෙන්ටිමීටර තියෙනවා. මේ වගේ ඔයාලට මිනුම් මේක තමයි මෙතන බලා ගන්න පුළුවන්. ඔයාලට මේ ගානට හරියන්න මෙතන දිග පළල දාලා ඔයාලගේ ඩිසයින් එක කරන්න පුළුවන්. හරි අපි දැන් බලන්නේ පෝස්ට් එකක් හදන මම ආපහු මෙතනට යනවා. මේ for you එකට ගිහිල්ලා මෙතන මේ පෝස්ට් කියන කොට ක්ලික් කරනවා. මේ තියෙන්නේ ඔයාලගේ ඩිසයින් පේජ් එක. මේක තමයි ඔයාලගේ වර්ක් ස්පේස් එක. හරි. අපි මේක ගැන කතා කරමු ඊළඟ වීඩියෝ එකේ. දැන් ඔයාලා Canva එකේ account එකක් හදාගත්තා. ඒ වගේම Canva එකේ home page එකේ තියෙන දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම Canva එකට log වෙන විදිහත් ඉගෙන ගත්තා. හරි අපි ඊළඟ පාඩමෙන් කොහොමද මේක ඩිසයින් කරන්න කියලා ඉගෙන ගමු.